අද හරිම ලස්සන හවසක්. හෙට අපිට විශේෂ ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් වලට තමයි තාත්තා මේ පොල්ලතු වියන ගමන් ලෑස්ති වෙන්නේ. තාත්තට හරිම ලස්සනට පොල්ලතු වියන්න පුළුවන්. ඉතින් එයා ඔය අපිටත් පොල්ලතු වියන විදිය කියලා දෙන ගමන් තමයි ඔය පොල්ලත්තේ හරිම ලස්සනට රටා වියන්නේ. පොල්ලතු වියන වැඩේ නම් හිමින් හිමින් යනවා. ඒ යන අතරේ කවුද බලන්නකෝ මේ පැත්තකින් හිමින් හිමින් කිට්ටු කරන්නේ. ළඟට ඇවිල්ලා හග් එකක් දීලා හිමින් හිමින් කරකෙන්නේ හොඳ වැඩකට නෙවෙයි හැබැයි ඔය. බලමුකෝ ඊළඟට මොකද්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා මෙයා. පේනවා නේද හිමින් හිමින් ඇවිල්ලා කිට්ටුනේ මොකටද කියලා. එයා හරිම ආසයි අපි ওই බිම වාඩි වෙලා ඉන්නකොට ඇවිල්ලා කරට නගින්න. ඔන්න ඉතින් අත්තම්මගේ සපෝට් එකකින් අපේ බල් ටීචර් අත්තගේ කර උඩටම නැගගත්තා. දැන් ඉතින් ඔය හරිම හැපි එකේ ඉන්නේ. මේ දේවල් අපේ මතක පිටු අතරට එකතු වෙන හරිම සතුටු කරදර නේද? ටික වෙලාවක් ඔන්නෝම කරේ තියාගෙන හිටියා වුණත් අපි ඉතින් චුට්ටක් තියලා බැස්සුවා. හැබැයි එයා බහින්න කැමති පාටක් තිබුණේ නැහැ. ආයෙත් කෑ ගහනවා කර උඩින් තියන්න කියලා. අනේ ඉතින් අත්තම්මලා කියන දේවල් කරනවානේ. ඔන්න ඉතින් එයා දිනෝ. කරෙන් බැස්සුවට පස්සේ බලන්නකෝ ඊළඟට ගියපු තැන. එයාටත් ඉතින් මේ කලොත් එක්ස්පීරියන්ස් එකක් නේ. එයාත් ඉතින් කුතුහලෙන් බලාගෙන ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඉතින් අතයත් තමයි එයාට නිතර හම්බෙන්නේ නැහනේ. ඒ නිසා හරිම ආසාවෙන් ඔය ළඟට වෙලා ඉන්නේ. ඔය වැඩ ටික කොහොම යන අතරේ අත්තම්මා චූටි වැඩක් පටන් ගත්තා. බලන්නකෝ මේක ඔයගොල්ලොත් හදන්න දන්නවද කියලා. එයා ඔය කොළවලින් ගොක්කොළවලින් ණයෙක් තමයි ඔය හදන්නේ. ඉතින් එයා මේක කලින් දැකලා තිබ්බේ නෑ. එයා හරි ආසාවෙන් ඕකත් අරගෙන ඔන්න චුට්ට වෙලාවක් හැබැයි ඒකත් එක්ක සෙල්ලම් කර කර හිටියා. මං චුට්ට වෙලාවක් කිව්වේ ඇයි දන්නවද? ඔන්න බලන්නකෝ අත්තම්මා තවත් ලස්සන සෙල්ලම් බඩුවක් හදනවා. මෙන්න මේ රූණවත් ඒ තියාගෙන ඊට පස්සේ කරක් කරක තව ටික වෙලාවක් හිටියා. මට හිතෙනවා මේ දේවල් එක්ක ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ඉස්සර කාලේ චූටි කාලේ මතක අලුත් වෙන්නේ නැති කියලා. ඔන්න ඉතින් තවත් සෙල්ලම් බඩුවක්. මේක වොච් එකක්. ඉතින් රෝණත් එක්ක සෙල්ලම් කර කර ඉන්න අතරේ අත්තම්ම ඕන තව වොච් එකකුත් හදනවා බටේච. ඔය අතරේ ළඟ ගෙදරක චූටි යාළුවෙකුත් ඇවිල්ලා. බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා. ඔන්න පොල්ලත්තේ අවසානයේටම ඇවිල්ලා. මේ තියෙන්නේ ඒ ලස්සනට වේපු පොල්ලත්ත. ඔන්න බලන්නකෝ ඊගාවට වෙච්ච වැඩේ. මල් පැලක් ඇවිදිනවා. වැඩ ගොඩක් අතරේ ඔය කෝලං එක තමයි අපේ හවස් වරුවේදා ගෙවුනේ.